සුබ දවසක් ඔයාලට සිම්පල් TV මගේ YouTube channel එකට හරිම ආදරෙන් ආව පිළිගන්නවා. ඉතින් අත්වල තියෙන වියලි ගතිය නැති කරන්න පුළුවන් ගොඩක් හොඳ ට්‍රීට්මන්ට් එකක්. ඒ කියන්නේ මෙනිකියුර් එකක් කොහොමද ගෙදරදීම කරගන්න කියලා තමයි මම ඔයත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. ඉතින් මේක වාගේ අත්වල වියලි ගතියට විතරක් නෙමෙයි මේ ඇඟිලි පුරුක් කළු වෙනවට ඒ වගේම තමයි ඔයාගේ තනින් තන තියෙන කළු ලපවලට ඉතින් මේ හැම දෙයකම මේ මෙනිකියුර් එක ගොඩක් ප්‍රයෝජනවත්. ඉතින් මම ඔයාලට මේවා ස්ටෙප් බයි ස්ටෙප්ම කරලා පෙන්නනවා. ඉතින් ඒ වගේම තමයි මගේ channel එක subscribe කරන්න කියලාත් හරිම ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේකේ ඉස්සරලාම අපි ස්ක්‍රබ් එක. ඒ කියන්නේ හොඳින් මේ අත පිරිසුදු කරගෙන ස්ක්‍රබ් කරගන්න ඕන මැරුණු සම ඉවත් වෙන්න. ඉතින් ඒකට අවශ්‍ය වෙනවා සීනි. සීනි මම මෙතන සුදු සීනි අරන් තිනවා. ඔයාලට දුඹුරු සීනි උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ කොමාරිකා මං අරන් තිනවා. මෙන්න මේ විදිහට කොමාරිකා පිත්තක් වගේ මේ චූටි එකක ප්‍රමාණය තමයි අරගෙන තියෙන්නේ. මේක මම විනාඩි 10ක් වගේ පිත්ත කඩලා ඉවර වුණාට පස්සේ වතුර එකේ දාලා තියලා තමයි ගන්න. එතකොට අර කහපාට දියරේ අයින් වෙනවා. ඒ කහපාට දියර අයින් වුණාම තමයි අපි මේකේ මදේ සූරලා ගන්න ඕනේ. එහෙම නැත්නම් පොඩ්ඩක් කසන්න බලන්න පුළුවන්. ඒ විදිහට මදේ හොඳට කපලා සූරලා අරගෙන තියෙනවා. ඊට පස්සේ මේ දෙක හොඳින් මික්ස් කරගන්න ඕන. මික්ස් කරලා මේ අත හොඳින් හොදලා මේ තෙත ගතිය ටිකක් තියෙනකොටම තමයි මැරුණු සම ඉවත් කරන්න. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම වියලි අතකට මේ ස්ක්‍රබ් එක කරන්න හොඳ නැහැ. මෙතනදී හම අපේ ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් ඔයා හිතනකොට ස්වභාවික කොමාරිකා මේ වෙලාවේ හොයාගන්න නැහැ කියලා. එහෙම වුණොත් ඔයාට පුළුවන් සාමාන්‍ය කඩේ තියෙන කොමාරිකා ජෙල් එකකින් ටිකක් පාවිච්චි කරන්න. හැබැයි මීට වඩා වැඩිපුර ප්‍රමාණයක් හැමුණොත් ගන්න වෙනවා. මොකද කොමාරිකා ජෙල් එක ඉක්මනට මහමට උරා ගන්න නිසා වියලි ගතියක් ඇති වෙන්න පුළුවන් ස්ක්‍රබ් එකේදී. ඔන්න ඔය විදිහට දැන් අපි මේක හොඳින් කවලම් කරගෙන හොඳට ස්ක්‍රබ් එක කරගන්න තමයි යන්නේ. ඉතින් මේ මැරුණු සම ඉවත් කරන එක අනිවාර්යයෙන්ම වැදගත්. එහෙම නැත්නම් ඔයා මොන ට්‍රීට්මන්ට් එක කරත් මොන ක්‍රීම් එක ගෑවත් මේ වියලි සම තියෙනවා නම් මැරුණු සම තියෙනවා නම් මේකෙදි අර කොච්චර අපි ප්‍රතිඵල පෙන්වන්නේ නැහැ කොච්චර දේවල් කරත්. ඉතින් මේ ස්ක්‍රබ් එක මේ විදිහට කවාකාරව කරන්න ඕනේ. ඉතින් හරියම සියුම් විදිහට තමයි කරන්න ඕනේ. ස්ක්‍රබ් එකක් කරනකොට මතක තියාගන්න ඕනේ ප්‍රධානම දේවල් ටික තමයි. එකක් අත හොඳට තෙත ගතිය තියෙන්න ඕනේ. ඒ වගේම තමයි කවාකාරව කරන්න ඕන. හැමකට ගොඩාක් තද කරන්න එපා. ඉතින් ওই විදිහට විනාඩියක් දෙකක් අරගෙන හොඳට මේක කරගන්න පුළුවන්. මම මෙතනදී එක අතකට තමයි ඔයාලට කරලා පෙන්නන්නේ මේ ට්‍රීට්මන්ට් එක. ඒ වගේම මේ වෙලාවේදී ඔයාලට මතක් කරනවා මගේ තව channel එකක් තියෙනවා. ඒක Beauty for You Treatments by Chula. ඉතින් ඒ channel එකත් එක්කත් එකතු වෙන්න. ඒකෙත් මම ඔයාලට මේ වගේ ගොඩක් හොඳ ට්‍රීට්මන්ට්ස් ඔයාලත් එක්ක share කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයා මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාගේ යාළුවෝ අතරත් share කරන්න කියලාත් මම හරිම ආදරෙන් ඉල්ලනවා. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි මේ ස්ක්‍රබ් එක කරගන්නවා. දෙකට මම මෙතනදී ස්ක්‍රබ් එක විතරයි කරගන්නේ. නැත්නම් එක අතකට තමයි මේ ට්‍රීට්මන්ට් එක ඔයාලට කරලා පෙන්නන්නේ. ඔන්න ඔය විදිහට කරගත්තට පස්සේ ඊළඟට අපි පැක් එක තමයි හදාගන්න ඕනේ. ඉතින් පැක් එක හදාගන්න මම පාවිච්චි කරනවා සමා වෙන්න ඊට කලින් ඔයාලා මේක දැන් ගාලා ඉවර වෙලා විනාඩි 5ක වගේ කාලයක් ඒ විදිහටම ඉන්න ඕන. ඊට පස්සේ අපි පැක් එක හදාගන්නවා. ඉතින් පැක් එක හදාගන්නකොට මම අද පාවිච්චි කරන්නේ මෙතනදී නෙල්ලි කුඩු. නෙල්ලි කුඩු කියලා කියන්නේ ගොඩාක් හොඳ පැක් එකක්. හේතුව තමයි අමුද්‍රව්‍යයක්. මේක අපේ හැමේ තියෙන සිසිලස ඒ කියන්නේ තෙතමනේ වැඩි කරන්න පුළුවන් හැකියාවක් නෙල්ලි කුඩු වලට තියෙනවා. බොහෝ දෙනෙක් දන්නේ නෙල්ලි කුඩු පාවිච්චි කරන්නේ කොණ්ඩෙට කියලා නෑ. හැබැයි හැමතෙම නෙල්ලි කුඩු පාවිච්චි කරන එකෙන් ගොඩාක් හොඳ ප්‍රතිඵලයක් තියෙනවා. ඉතින් නෙල්ලි කුඩු තේ හැඳි එකමාරක වගේ ප්‍රමාණයක් මම මෙතනදී අරන් තියෙනවා. මොකද එක අතකටනේ මම පැක් එක දාන්නේ. ඒක නිසා ඔයාලට ගැළපෙන විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ ට්‍රීට්මන්ට් එක කකුල් වලටත් කරන්න පුළුවන්. ඉතින් මේ නෙල්ලි කුඩුත් එක්ක මම මේ මික්ස් කරන්න යන්නේ පින්ඩ ඔයිල් එක. ඉතින් පින්ඩ ඔයිල් එකෙන් මේ විදිහට ප්‍රමාණයක් මම මේකට දාගන්නවා. ඔයාලා ගන්න නෙල්ලි කුඩු ප්‍රමාණයත් එක්ක ඔයාලා දාගන්න පින්ඩ තෙල් ප්‍රමාණය වෙනස් කරගන්න. ඊට පස්සේ හොඳින් මේ දෙක මේ විදිහට මික්ස් කරනවා. ඊට පස්සේ අපි මේකට තවත් හොඳ ඉෆෙක්ට් එකක් දෙන්න ඕන නිසා මම මෙතනදී මොයිස්චරයිසර් ලෝෂන් එකක් මෙතන චුට්ටක් එකතු කරනවා. ඔයා පාවිච්චි කරන ඕනම ක්‍රීම් එකකින් ටිකක් මෙතනදී දාගන්න පුළුවන්. ඒ කියන්නේ බේබි ක්‍රීම් එකක් හරි කමක් නැහැ වගාව තියෙන එක නම් ඒක උනත් දාගන්න බලන්න. මම මෙතනදී Nature Secret එකේ ක්‍රීම් එකක් තමයි ඇප්ලයි කරේ. normal මම යූස් කරන. ඊට පස්සේ
මේක අහම ටිකක් තෙත් කරලා තමයි අපි මේ පැක් එක දාගන්නේ. මෙතනදී ඔයාලට මම මේක නිකන් තද කරලා ගන්නවා වගේ වෙනකොට එහෙම නෑ. හරිම සියුම් විදිහට තමයි මේක ගා ගන්න ඕන. ඒ වගේම තමයි සම්පූර්ණයෙන්ම ඇඟිලිවල ඒ වගේම සම්පූර්ණ මතේ මේක ගා ගන්න ඕනේ. ඉතින් මේ පැක් එක ගානකොට ඔයාට මෙතනදී තව ඔයාගේ ගොඩාක් අධික වියලි සමක් නම් ඒකට හරියන ඔයා ලෝෂන් එකක් මොකක්ම හෝ භාවිතා කරනවා නම් ඒක උනත් මෙතනදී පාවිච්චි කරන්න පුළුවන් ගැටලුවක් නෑ. ඉතින් ඔන්න ඔය විදිහට මම පැක් එක දාලා විනාඩි 15ක කාලයක් ඉන්න ඕනේ. ඉතින් විනාඩි 15කින් පස්සේ බලන්න පැක් එක අයින් කරාට පස්සේ කොහොමද ස්කින් එකේ පාට කියලා. ඉතින් ඔයාලා මේ දේවල් කරන්න ඔයාලට ඒ කරන පළවෙනි භාවිතයේ ඉඳලම ප්‍රතිඵල ගන්න පුළුවන්. ඊළඟට මම දිගටම ඔයාට හදා ගන්න පුළුවන්. දිගටම යූස් කරන්න පුළුවන් හදා ගන්න පුළුවන් බොඩි ලෝෂන් එකක් හදා ගන්න විදිය තමයි දැන් කියලා දෙන්නේ. ඉතින් මේ විදිහට හිස් කප් එකක් මම ගන්නවා. ඒකට මම ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට් එක විදිහට රවුෂන් ඇලෝවෙරා ජෙල් එක තමයි මම යූස් කරන්නේ. ඒකෙන් මම මේකට මේ පිරිසුදු කරලා හොදලා වියලලා ගත්තු කප් එකට මේ සැහැඳි දෙකක වගේ ප්‍රමාණයක් මෙතනදී එකතු කරගන්නවා. ඉතින් ඔයාට ඔයා ගන්න භාජනයේ විදිහට ඔයාට ඕන තරම් ප්‍රමාණයක් මේකට එකතු කරගන්න පුළුවන්. හැබැයි මම මේ සැහැඳි දෙකකට වගේ එකතු කරගන්න ප්‍රමාණයට තමයි ඔයාලට මම මෙතනදී කියලා දෙන්නේ අනිත් දාන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාන විදිය. ඉතින් මේක හදාගත්තට පස්සේ ෆ්‍රිජ් එකේ තියන්න අවශ්‍ය නැහැ. ඔයාලට එළියේ තියාගන්න පුළුවන් සහ දවසේ ඕනම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපිට මේකට ඕන E විටමින් කරලා. ඉතින් E විටමින් කරලා දැම්මට පස්සේ මේක හොඳින් කවලම් කරනකොට ඔයා බලන්නකෝ මේකට සුදුම සුදු පාටට. ඒ කියන්නේ අපි සාමාන්‍ය පාවිච්චි කරන මොයිස්චරයිසර් ලෝෂන් එකක් විදිහටම මේකේ පාට එනවා. ඉතින් ඒක නිසා හොඳ තෙතමනයක් වගේ හැමට දෙන්න පුළුවන්. ඉතින් පේනවද ඔයාලට කවලම් කරනකොට මේක මෙන්න මේ විදිහට ක්‍රීම් එකක් විදිහටම හැදෙනවා. ඉතින් ඔයා මේ ස්ක්‍රබ් එක සහ මේ අපි දාපු පැක් එක සතියකට එක වතාවක් දෙවතාවක් කරාට මේ ක්‍රීම් එක ඔයාට හැමදාම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාට විශේෂයෙන් රාත්‍රී කාලයට ඔයා නිින්දට යන කලින් මේ ක්‍රීම් එක අත්වලට සහ කකුල් වලට සහ ඔයාගේ ශරීරයේ ඕනම තැනකට මේක භාවිතා කරන්න පුළුවන්. මොකද මේවා අර අහිතකර කෙමිකල් තියෙන දේවල් නෙවෙයි. ඒ වගේම තමයි ස්ට්‍රෙච් මාර්ක් තියෙන කෙනෙක් නම් ඔයාට මේ ට්‍රීට්මන්ට් එකේ කියන මේ හදාගත්තු ක්‍රීම් එක ඒකට උනත් භාවිතා කරන්න පුළුවන්. මේක හොඳින් කවලම් කරගන්න ඕනේ. ඒ කියන්නේ විනාඩි 2ක් 3ක් වගේ කවලම් කරගන්න ඕනේ. මොකද එතකොට තමයි අර E විටමින් සම්පූර්ණයෙන්ම අර අපි දාගත්තු ඇලෝවෙරා ජෙල් ප්‍රමාණයටම එකතු වෙන්නේ. චුට්ටක් විනාඩි 2ක් 3ක් කවලම් කරගන්න. කවලම් කරගෙන හොඳට මම මේක ටිකක් ලේයර් එකක් වගේ මගේ අතේ ගා ගන්නවා. ඉතින් ඔයාලට සාමාන්‍ය විදිහට අපි බොඩි ලෝෂන් පාවිච්චි කරන විදිහට උනත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම දවල් කාලෙට නම් මේක භාවිතා කරන එක ඒ තරම්ම අනුමත කරන්නේ නැහැ. මොකද ඇලෝවෙරා ජෙල් ටිකක් අවුව ගොඩක් තියෙන වෙලාවකට අපි පාවිච්චි කරොත් ඇලෝවෙරා ජෙල් වලට ටිකක් කළු වෙන්න බලනවා. එතකොට මේකෙත් ඇලෝවෙරා ජෙල්නේ පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට ඒ ප්‍රශ්නේ ඒ කියලා මම ඉතින් ඔයාලට කියන්නේ ගොඩාක් හොඳ මේක රාත්‍රී කාලයට භාවිතා කරනවා නම්. ඒ වගේම තමයි ඊට පස්සේ මේක හොඳින් ඔයාගේ ස්කින් එක හොඳට ඒ කියන්නේ රත් වෙනකල් මේක හොඳට කවාකාරව මේ විදිහට හොඳට ගාන්න ඕනේ. එතකොට තමයි ස්කින් එකට හොඳට මේක උරාගන්නේ. ඉතින් ගාගත්තට පස්සේ බලන්නකො අතේ තියෙන හොඳ තෙතමනයක් අතට තියෙනවා. ඒ වගේ තමයි ස්කින් එක හොඳට අර සොෆ්ට් වෙනවා. ඒ වගේම තමයි ඇඟිලි කරුවල තියෙන පාට අර කළු ගතියක් තියෙනවා නම් ඒ දේවල් අඩු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මම මෙනිකියු එක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් මගේ මේ වීඩියෝ එක මං හිතනවා ඔයාලට ගොඩක් වටිනවා කියලා. එහෙනම් මං ගිහිල්ලා එනම් ඔයාලට සුබම සුබ ජයග්‍රාහී දවසක්.